ශ්‍රී ලංකාවේ නීතියට අනුව දවසකට වැඩ කරන්න ඕන පැය ගාන කීයද? මේ ප්‍රශ්නෙට උත්තරේ හිතන තරම සරල නෑ. ඉතින් අද අපි මේ නීතිමය රෙගියුලාසි ගැන සරලව සහ පැහැදිලිව කතා කරමු. එලනම් මොකද්ද මේ නීත්‍යානුකූල වැඩ දිනයක් කියන්නේ? ඇත්තටම මේකට එක උත්තරයක් නෑ. මොකද ඒක කරන වැඩ වර්ගය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි බලමු ඒ වෙනස්කම් මොනවද කියලා. හරි අපි මුලින්ම පටන් ගමු. ගොඩක් දෙනෙක්ට අදාළ වෙන තැනින් ඒ කියන්නේ එක සේවාමුරයක් විතරක් තියෙන ආයතන වලින්. බලමු කේවඩි මූලික නීතිය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් සතියේ දවස්වල ඒ කියන්නේ සඳුදායිනන් සිකුරාදා වෙනකම් දවසකට වැඩ කරන පැය ගාන 9යි. හැබැයි මේකට අනිවාර්යයෙන්ම කෑමට හරි පොඩි විවේකයකට හරි පැයක කාලයක් ඇතුළත් වෙන්නම ඕන. සෙනසුරාදා දවස නම් ටිකක් වෙනස්. එදාට පැයක විවේකයත් එක්ක මුළු වැඩ කාලය පැය 6ක් 6:00මාරක් නැත්නම් 7ක් වෙන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි මේ කාලය තීරණය වෙන්නේ කරන කර්මාන්තය අනුව. උදාහරණයක් විදිහට ඇඟලුම්, ඉංජිනේරු, රබර් අපනයන වගේ ශාස්ත්‍රවලට වෙන වෙනම නීති තියෙනවා. හරි. ඒ තනි ෂිෆ්ට් එක කතාව. දැන් අපි ඊළඟ මට්ටමට යමු. ඒ කියන්නේ සේවාමුර දෙකක් තුනක් වැඩ කරන ආයතනවලට නීති වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. මේ සංසන්දනයේ බැලුවම වෙනස හොඳටම පැහැදිලි නේද? බහුමුර ඒ කියන්නේ shift ක්‍රමයට වැඩ කරනකොට දවසක වැඩ කාලය පැය 8යි. පැයකින් අඩුයි. හැබැයි විවේක කාලයත් විනාඩි 30කට අඩු වෙනවා. සෙනසුරාදා දවසත් පැය 5මාරකට සීමා වෙනවා. ඉතින් මෙතන තියන්නේ වැඩ කාලයයි විවේකයයි අතර පැහැදිලි වෙනසක්. මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා. shift ක්‍රමයට වැඩ කරන ඔෆිස් සේවකයන්ට විශේෂ නම්‍යශීලී බවක් දීලා තියෙනවා. ඒ අයට සතියේ ඕනෑම දවසක ඕනෑම පැය 5ක කාලයක් half day එකක් ඒ කියන්නේ අර්ධ දිනයක් විදිහට ගන්න පුළුවන්. හරි. දැන් තමයි අපි එන්නේ ගොඩක් වැදගත්. ඒ වගේම ටිකක් සංවේදී කොටසකට. රාත්‍රී සේවාමුරය. රැට වැඩ කරන එකට විතරක්ම අදාළ වෙන විශේෂ නීති රීති වගේක් තියෙනවා. විශේෂයෙන්ම සේවක ආරක්ෂාව සම්බන්ධයෙන්. මෙතන තියෙන ප්‍රධානම වෙනස තමයි පිරිමි සේවකයින් රාත්‍රී සේවයේ යෙදවීමට නීතිමය සීමා කිරීම නැහැ. හැබැයි කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යොදවනවා නම් ඒකට අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන විශේෂ කොන්දේසි වගයක් තියෙනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. සේවා යෝජකයෙක්ට නිකම්ම කාන්තාවක්ව නයිට් ෂිෆ්ට් එකකට දාන්න බෑ. මෙන්න මේ ටික සම්පූර්ණ කරන්න ඕනේ. සේවිකාව ගෙම්ම ලියලා කැමැත්ත ගන්න ඕනේ. කම්කරු දෙපාර්තමේන්තුවෙන් කලින්ම අවසර ගන්න ඕනේ. සාමාන්‍ය පඩිය වගේ එකමාරක් ගෙවන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාවට කාන්තා සුපර්වයිසර් කෙනෙක් ඉන්නම ඕන. මේවා නිකම්ම නීති නෙවෙයි. සේවක ආරක්ෂාවට තියෙන වැදගත්ම දේවල්. මේක හොඳටම මතක තියාගන්න ඕන කාරණයක්. රාත්‍රී සේවා මුරේ යෙදෙන කාන්තාවන්ට සාමාන්‍ය දෛනික වැටුප වගේ එකමාර ගුණයක් ගෙවීම අනිවාර්යයි. ඒක නීතියෙන් ලැබෙන දෙයක්. පඩිය විතරක් ගෙවලමදි. සේවායෝජකයා වග කියන්න ඕන ආරක්ෂිත පරිසරයක් හදන්න. ඒ කියන්නේ විවේක ගන්න තැනක්, හොඳ සනීපාරක්ෂක පහසුකම් සහ විශේෂයෙන්ම හදිසි අවස්ථාවකදී ගෙදර යන්න ප්‍රවාහන පහසුකම් වගේ දේවල් අනිවාර්යයෙන්ම සපයන්න ඕන. මේකනම් කිසිව විවාදයක් නැති ඊටාම පැහැදිලි සහ දැඩි නීතියක්. වයස අවුරුදු 18ට අඩු කවත් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව කිසින කෙනෙක්ව රාත්‍රී සේවා මුරවලට යොදවන්න සපුරා තහනම්. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයකම සාරාංශය බලමු. අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික මොනවද කියලා. ඉතින් සරලම කිව්වොත් සාමාන්‍ය වැඩ දවසක් කියන්නේ පැය 9යි. shift වැඩ කරනවා නම් ඒක පැය 8යි. හැබැයි ඉතින් විවේකයක් ටිකක් අඩුයි. විශේෂයෙන්ම රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ට වැඩිපඩියක් සහ විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම වයස 18ට අඩු කිසිම කෙනෙක්ට රැට වැඩ කරන්න නීතියෙන් අවසර නැහැ. අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් ගැන හිතන්න වෙනවා. මේ අපි කතා කරපු නීති රීති ඇත්තටම හැම වැඩපොලකම හැම ආයතනයකම හරියටම ක්‍රියාත්මක වෙනවද? මේ නීතිය සහ යථාර්ථය අතර පරතරයක් තියෙනවද කියන එක ගැන හිතලා බලන්න මේක හොඳ අවස්ථාවක්.